මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ සඳහා පවතින කාලගුණික තත්ත්වය බලපාන්නේ කෙසේද? මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සමග ඉදිරි සතිවල වැසි සහ කාලගුණයේ වෙනස්කම් ඇතුළු නවතම කාලගුණ අනාවැකි අද මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා. මෙහි ඔබට දිස්වන සිතියම ශ්‍රී ලංකාවේ ඇතිවන ඍතූන් අනුව දේශගුණික කලාප නිරූපණය කරනවා. අපි මෙම වීඩියෝ තුළින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය හා උෂ්ණත්වය පෙන්눔 කරන වගු සකසා ඇත්තේ මෙම සිතියම ඇසුරින්. ඉදිරි සතිවලදී වර්ෂාපතනයේ ඇතිවිය හැකි වෙනස හොඳින් පැහැදිලි වීම සඳහා දැන් පසුගිය සතියේ වර්ෂාපතන අගයන් දෙස අවධානය යොමු කරමු. ජූනි 24 සිට 30 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 2ක් ලෙස වාර්තා වුණා. ජූනි මාසයේ මුල් සතිවල සාපේක්ෂව වියලි තත්ත්වයක් පැවතුනත් ජූනි 17 සිට 29 දක්වා කාලය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබුණු බව නිරීක්ෂණය වුණා. පසුගිය සතියේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ ජූනි 26 වනදා රත්නපුරයෙන් මිලිමීටර් 50ක් සහ ජූනි 28 වනදා ගාල්ලෙන් මිලිමීටර් 74ක් ලෙසයි. යාවත්කාලීන කිරීම ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳවයි. මේ වන විට එහි ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජූනි සහ ජූලි මාස සාමාන්‍යයෙන් ඩෙංගු රෝග වැඩි වශයෙන් ව්‍යාප්ත වන කාලය ලෙස සැලකෙනවා. ඊට ප්‍රධාන හේතුව වන්නේ මැයි මාසයේ ලැබෙන අධික වර්ෂාවෙන් ඩෙංගු මදුරුවන් බෝ වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වීමයි. ඉන්පසු ජූනි මාසයේ පවතින උණුසුම් කාලගුණයත් සමග මදුරු ගහනය වේගෙන් වැඩි විය හැකියි. මෙම වසරේ ජූනි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 21500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්눔 කරනවා. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින්. ඉදිරි සතියේදීත් බටහිර සහ දකුණු ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බැවින් නිවාස හා අවට ජලය රැඳෙන ස්ථාන පරීක්ෂා කර මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම ඉතා වැදගත් බව මතක් කරනවා. වීඩියෝව සමග දිගටම රැඳී සිටිමින් නවතම කාලගුණ තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. දැන් ජූනි 30 සිට ජූලි 6 දක්වා කාලයට අදාළ වර්ෂාපතන අනාවැකියට යොමු වෙමු. මෙම කාලය තුලදී පසුගිය සතියට සාපේක්ෂව දිවයින පුරා වර්ෂාව අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව බටහිර තනිතලා ප්‍රදේශවලට සතිය තුළ මිලිමීටර් 35ත් 45ක් දක්වා වර්ෂාපතනයක්ද දකුණු තනිතලා බටහිර කඳුකර සහ නැගෙනහිර කඳුකර ප්‍රදේශවලට මිලිමීටර් 5ත් 35ක් දක්වා වර්ෂාපතනයක්ද ලැබිය හැකියි. උතුරු සහ නැගෙනහිර තනිතලා ප්‍රදේශවලට වර්ෂාපතනය මිලිමීටර් 5ටත් අඩු විය හැකි බව අපේක්ෂා කරනවා. ඉන්පසු එළඹෙන ජූලි 7 සිට 13 දක්වා සතියේදී වර්ෂාව නැවත වැඩි විය හැකියි. ඒ අනුව බටහිර සහ දකුණු තනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 35ත් 55ක් දක්වා වර්ෂාපතනයක්ද දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 5ත් 35ක් දක්වා වර්ෂාපතනයක්ද ලැබිය හැකියි. මීළඟට එල් නිනෝ තත්ත්වය පිළිබඳව යාවත්කාලීන කිරීමට යොමු වෙමු. පැසිෆික් සාගරයේ මධ්‍යම ප්‍රදේශයේ මුහුදු ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.1කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දිය සාගරයේ තත්ත්වය තවමත් සාමාන්‍ය එල් නිනෝ රටාවට සම්පූර්ණයෙන්ම ගැලපෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව අවට උතුරු, බටහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ජල උෂ්ණත්වය තවමත් සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා එල් නිනෝ තත්ත්වය ආරම්භ වී තිබුණත් දැනට ශ්‍රී ලංකාවේ කාලගුණයට වැඩි බලපෑමක් එල්ල කරන්නේ නිරිත දිග මෝසම් සුළං සහ ඉන්දිය සාගරයේ පවතින තත්ත්වයන් බව නිරීක්ෂණය කළ හැකියි. මීළඟට ශ්‍රී ලංකාවේ උෂ්ණත්ව තත්ත්වය දෙස බලමු. ජූනි 24 සිට 30 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.2ක් ලෙස වාර්තා වුණා. වැඩිම සාමාන්‍ය උපරිම උෂ්ණත්වය නැගෙනහිර තනිතලා ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.3ක් ලෙස වාර්තා වූ අතර අවම සාමාන්‍ය උෂ්ණත්වය නැගෙනහිර කඳුකරයෙන් සෙල්සියස් අංශක 18.7ක් ලෙස වාර්තා වුණා. සමස්තයක් ලෙස ජූනි මාසයේ පුරා උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ආසන්නව පැවතුණා. මීළඟට ශ්‍රී ලංකාව වටා පවතින සුළං රටාව පිළිබඳ අවධානය යොමු කරමු. ජූනි 22 සිට 28 දක්වා කාලය තුල
කිලෝමීටර් 1.5ක උසකදී සුළං ප්‍රධාන වශයෙන් වයඹ දිශාවෙන් තප්පරයට මීටර් 10 සිට 15 දක්වා වේගයෙන් හමා ගියා. ඉදිරි සතියේදී මෙම සුළං තවදුරටත් තරමක් වේගවත් වෙමින් තප්පරයට මීටර් 10 සිට 20 දක්වා වේගයකින් හමා යා හැකි බව අපේක්ෂා කරනවා. මීළඟ සතියේත් සිකුරාදා දින මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එන තෙක් වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න. ඒ වගේම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.